හායි කොහොමද ඔයාලට? අද මං හිතුවා රුලන් පොල් ටොෆි රසට හදන විදිහ මේ වීඩියෝ එකෙන් අරන් එන්න. විශේෂ උත්සව වලට වගේම හවස තේ එකක් එක්ක වුණත් කන්න පුළුවන් රස කෑමක් තමා මේ රුලන් පොල් ටොෆි. ඒ වගේම මේක ඉක්මනටම හදා ගන්නත් පුළුවන් රස කැවිල්ල. ඉතින් අපි බලමු මේ කොහොමද හදන්නේ කියලා. ඉස්සෙල්ලාම මං මේ රුලන් පොල් ටොෆි හදන මෝල්ඩ් එක ලෑස්ති කරගන්න තමයි යන්නේ. ඉතින් අපි හදන්න පටන් ගන්න කලින් මේක ලෑස්ති කරගන්න ඕන. ඉස්සෙල්ලාම මම මේ මෝල්ඩ් එක අරගෙන මේකට තෙල් ටිකක් එකතු කරගන්නවා. තෙල් නැත්තම් ඔයාට බටර් උනත් මේකට පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ මෝල්ඩ් එකේ මම මේ විදිහට තෙල් ටික බ්‍රෂ් කරගන්නවා. ඊට පස්සේ ඒක පැත්තකින් තියලා මම මේ විදිහට පෑන් එකක් ලිපේ තියාගන්නවා. මෙතන මං රුලන් ග්‍රෑම් 300ක් අරගෙන තියෙනවා. ඉතින් අපි අඩු ගින්දරේ මේ රුලන් ටික ඉස්සෙල්ලා බැද ගන්න ඕන. මේ රුලන් ටික සාමාන්‍යයෙන් ලා දුඹුරු පාටක් වෙනකන් අපි මේ විදිහට බැද ගන්නවා. දැන් මේ රුලන් ටික අයින් කරලා ඒ පෑන් එකම ආයේ ලිප උඩින් තියලා මම සීනි ග්‍රෑම් 280ක් එකතු කරගන්නවා. ඒ වගේම වතුර මිලිලීටර් 80කුත් මේ සීනි එකටම එකතු කරගන්නවා. දැන් මං අඩු ගින්දරේ මේ ටික මේ විදිහට රත් කරගන්නවා හැඳි ගගා. මෙහෙම ටිකක් වෙලා යනකොට ඔයගලන්ට පේනවා මේ විදිහට බුබුලු දානවා මේ සීනි මිශ්‍රණේ. අන්න ඒ වෙලාවට අපි මේ බැදගත්ත රුලන් ටික පොඩ එකතු කරලා මේ මිශ්‍රණයත් එක්ක හොඳින් කලවම් කරගන්නවා. මේ ටික සම්පූර්ණයෙන් අපි එකපාර එකතු කරගන්නේ නැහැ. එහෙම වුණොත් අපිට කලවම් කරගන්න අමාරුයි. ඒ නිසා මේ විදිහට ටික දාලා තමයි සීනි මිශ්‍රණයත් එක්ක මේක කලවම් කරන්න ඕන. ඉතින් මං 4 පාරකට මේ ටික මේකට එකතු කරගත්තා. මේ විදිහට විනාඩි 7-8ක් විතර අපි මේක ලිපේ හදා ගන්න ඕන. ඒ වගේම මතක තියාගන්න ඕන මේක අඩු ගින්දරේ තමයි අපි හදන්නේ. දැන් මම මෙතන අරන් තියෙනවා පොල් ග්‍රෑම් 70ක්. ඔයාට මේකට ඩෙසිකේටඩ් කොකනට් උනත් ගන්න පුළුවන්. ඒ වගේම මම වැනිලා තේ හැඳි භාගයකුත් මේ ගමන්ම එකතු කරගන්නවා. දැන් මම මේකට රෝස පාට ෆුඩ් කලරින් ටිකකුත් එකතු කරගන්නවා. දැන් මේ ටික අපි විනාඩි 6-7ක් විතර මේ විදිහට කලවම් කර හදා ගන්න ඕන. දැන් මේ වගේ පදමකට ආවම අපි මේකට ටින්කිරි මේස හැඳි 5ක් එකතු කරගන්නවා. ඊට පස්සේ ආයිමත් අඩු ගින්දරේ මේක විනාඩි 4ක් විතර මේ විදිහට හැඳි ගන්න ඕන. මෙන්න මේ විදිහට තමයි අපේ රුලන් ටොෆි එකේ පදම එන්න ඕන. දැන් අපි මේක මෙහෙමම අර හදාගත්තු මෝල්ඩ් එකට එකතු කරගන්නවා. මේ විදිහට ඔක්කොම ටික අපි එකතු කරගන්න ඕන. දැන් මම මේ රුලන් පොල් ටොෆි ටික මේ විදිහට තුනී කරගන්නවා මෝල්ඩ් එකේ. ඉතින් අනිවාර්යයෙන්ම මේ මෝල්ඩ් එක ඔයා ගන්නකොට බටර් හරි තෙල් හරි වැඩිපුර දාලා ගන්න. එතකොට අපිට මේක ලස්සනට තුනී කරගන්නත් පුළුවන්. ඒ වගේම අපිට කපා ගන්නත් ගොඩක් ලේසි. දැන් මම මේක නිවෙන්න තියලා මේ විදිහට කපා ගන්නවා. මම මේක අද කොටු හැඩයකට තමයි කපා ගන්නෙ. ඔයාට එහෙම නැත්තම් මේක අලුව කපනවා වගේ ඒ හැඩයට උනත් කපා ගන්න පුළුවන්. ඉතින් මේ තියෙන්නේ අපි හදාගත්තු රුලන් පොල් ටොෆි. මේක ගොඩාක් රසයි. ඒ වගේම ලේසියෙන්ම හදා ගන්න පුළුවන්. ඉතින් මේ රෙසිපි එක ඔයා අනිවාර්යයෙන්ම try කරලා බලලා කමෙන්ට් එකක් දාන්න. ඔයා මේ වීඩියෝ එකට කැමති නම් වීඩියෝ එක like කරන්නත්, channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. තවත් රසම රස රෙසිපි එකකින් අපි ආයෙත් හමු වෙමු.